මිනිත්තුවක් තුළ කවකටුවක් භාවිතා කර ලංකා සිතියමේ ස්ථාන 100ක් ලකුණු කරන්නට පුළුවන්ද? සිතියම් ලකුණු කිරීම පාසල් අධ්‍යාපනය ලබන සමහර දරුවන්ට ලොකු ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ ගංගා, වරායන්, රාජධානි, ඉපැරණි නගර ඇතුළු ස්ථාන 100ක් විනාඩියක් තුළ ලකුණු කරන පහසු ක්‍රමයක් උගන්වන්නේ රුවන් දිසානායක මහත්තයා. විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නට අටපට්ටමෙන් පෙන්වන මේ ක්‍රමවේදය වැදගත් වේ. ඒ හින්දා දරුවෝ අවධානයෙන් බලා ඉන්න ඕනේ. වැල්ලවායේදී කැමරාවට හසු කරගත ජයන්ත වීරසේකර රුවන් දිසානායක මහත්තයා ඉතිහාසය උගන්වන ගුරුවරයෙක්නේ. විශේෂයෙන්ම දරුවන්ට ඉතාමත් අමාරුම දෙයක් තමයි ඉතිහාස විෂයයේදී සිතියම් ලකුණු කිරීම. සිතියම් ලකුණු කරනකොට ගොඩාක් දරුවෝ අපහසුතාවයට ලක් වෙනවා නිවැරදිව ස්ථානය හඳුනගන්න බැරි ගැටලුව නිසා. නමුත් ඒ සඳහා මම සුවිශේෂී ක්‍රමවේදයක් හොයාගත්තා. ඒ තමයි කවකටු ආධාරයෙන් සිතියම් ලකුණු කරන්නේ කොහොමද කියලා දරුවන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් පහසු සරල ක්‍රමවේදයක් හොයාගත්තා. මේ ක්‍රමවේදය අනුව හැකියාව තිබෙනවා විනාඩියක් තුල ස්ථාන 100ක් දරුවෙකුට ලකුණු කරන්න. විශේෂයෙන්ම විනාඩියක් තුල අපි දන්නවා තප්පර 60ක් වගේ පොඩි කාලයක් තුල ස්ථාන 100ක් ලකුණු කරනවා කියන එක ඉතාමත් අමාරු වැඩක්. නමුත් මේ ක්‍රමවේදය අනුව විශේෂයෙන්ම කවකට්ට පාවිච්චි කරලා අපිට නිශ්චිතවම 100% නිවැරදිව අපිට හඳුනා ගන්න පුළුවන් ලංකාවේ තියෙන සියලුම ස්ථාන. වරායන්, රාජධානි, ගංගා සියලුම ස්ථාන අපිට පැහැදිලිවම හඳුනා ගන්න හැකියාව තිබෙනවා. ප්‍රධාන ගංගා 21ක් තියෙනවා ලංකාවේ. නමුත් අහන්නේ විභාගෙට ගංගා 12ක් වගේ ප්‍රමාණයක් තමයි සම්පූර්ණයෙන් අහන්නේව තියෙන්නේ. නමුත් මේ ගංගා 21ම අපිට හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ කැලණි ගඟයි කළු ගඟයි අතර තියෙන දුර පරතරේ. කැලණි ගඟ සහ කළු ගඟ තියෙන දුර පරතරේ අරගෙන අපිට ලකුණු කරන්න පුළුවන් මේ හිස්තැන් වලට. දැන් මේ තියෙන දෙදුරුවෙන් පහලට චාපයක් ගැහුවොත් අපිට එක ගංගාවක් හොයාගන්න පුළුවන්. මේ කැලණි ගඟේ ඉඳලා ගහම එක ගඟක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගංගා අඩු ගංගාවක් තියෙනවා. එතකොට අපිට මේ ගංගාව කුමුක්කන් වගේ තියලා හරි එහෙම නැත්නම් ඉහළ ඉඳලා පහලට තියුවත් කමන්නේ. චාපේ ගැහුවට පස්සේ හරියටම ගංගාව මුහුදට වැටෙන තැන හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ගල්ලෝයේ ඉඳලා අපිට මෙහෙම චාප දෙකක් ගැහුවට පස්සේ අපිට අතුරුදහන් කරලා තියෙන ගංගා දෙකම හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සරලව මේ ගංගා දෙක නිකන් මෙහෙම ඇඳගත්තොත් අපිට පහසුවෙන්ම ගංගා 21 හොයා ගන්න පුළුවන්. දැන් මේ වෙනකොට ගංගා 21 තියෙනවා මේකේ. ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන දෙයක් තමයි ලංකාවේ රාජධානි 8 නිවැරදිව ලකුණු කරන්නේ කොහොමද කියලා. ළමයින්ට නිශ්චිතව හොයා ගන්න බැරි නිසා ඒක අපිට පුළුවන් කවකට්ටෙන් මේ විදිහට හොයා ගන්න. විශේෂයෙන් පොළොන්නරුව ආශ්‍රිතව තියෙන පරාක්‍රම සමුද්‍රයේ මැද කවකට්ටේ තුඩ තියලා ඊට පස්සේ පැන්සලේ තුඩ ත්‍රිකුණාමලයේ කොඩ්ඩියාර බොක්කර හරි ත්‍රිකුණාමල වරායට හරි ඇදලා මේකෙන් චාපයක් ගහ ගන්නවා. මේකට තප්පර කීපයක් අපිට ගත වෙන්නේ. තප්පර 2-3කින් පුළුවන් මේ චාපේ ගහ ගන්න. ඒ චාපේ ගහලා ත්‍රිකුණාමලයේ කොඩ්ඩියාර බොක්කේ මැදට තියලා අඩි රූල ඊට පස්සේ කොළඹට හරියටම තියලා රේඛාවක් ගැහුවට පස්සේ අපිට මේ දැන් මෙතන අපි දැක්කේ නැතුණාට මෙතන රාජධානි 8ම ලකුණු වෙලා තියෙනවා. අපි බලමු කොහොමද මේ රාජධානි ලකුණු වෙලා තියෙන්නේ කියලා. දැන් මල්ලතුවය හරියටම මේ චාපයත් එක්ක කැපෙන තැන තමයි අනුරාධපුරේ තියෙන්නේ. ඊට පස්සේ පොළොන්නරුවේ අපි කවකට්ටේ තුඩ තිව්වේ. ඒක නිසා ඒක පොළොන්නරුව අපි හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ දඹදෙණිය අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මේ චාපය සහ ඉර කැපුණු තැනයි කොළඹට තියෙන දුර පරතරේ හරි මැද ලකුණු කරාම පහසුවෙන්ම ළමයිකට ඒක හඳුනා ගන්න පුළුවන්. දඹදෙණිය රාජධානිය. ඊට පස්සේ කුරුණෑගල රාජධානිය අපිට පහසුවෙන් මේකේ ලකුණු කර ගන්න පුළුවන්. ගහපු චාපේ සහ රේඛාව කැපෙන තැන තමයි කුරුණෑගල තියෙන්නේ. ඊට පස්සේ අපිට යන්න පුළුවන් ගම්පොළ රාජධානියට. ගම්පොළ අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මේ චාපේ දිගේ ආවම හරියට මහවැලි ගඟ කැපෙන තැන තමයි ගම්පොළ රාජධානිය තියෙන්නේ. ඊට පස්සේ කෝට්ටේ රාජධානිය අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඉරේ අවසානයේ තමයි කෝට්ටේ රාජධානිය තියෙන්නේ. ඊට පස්සේ අපිට මහනුවර රාජධානිය හඳුනා ගන්න පුළුවන් මේ ඉරෙන් උඩු පැත්තේ මහවැලි ගඟ සහ ඉර අතර ප්‍රදේශයේ තමයි මහනුවර රාජධානිය. මේ විදිහට අපිට පුළුවන් ලංකාවේ තියෙන සියලුම රාජධානි ටික තප්පර කිහිපයක් ඇතුළත හඳුනා ගන්න. එතකොට පැරණි වරායන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ කවකට්ටෙන් පහසුවෙන්ම කවකට්ට පාවිච්චි කරලා අපිට පහසුවෙන් හරියටම නිශ්චිතවම වරාය තියෙන තැන හඳුනා ගන්න පුළුවන්. ඒකදී අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරන පුත්තලං කලපුවේ මේ පුත්තලං කලපුවේ තියලා කවකටුවේ තුඩ ඇද්දහම් මන්නාරමට ඊට පස්සේ පහලින් අපිට මෙන්න මේ චාප දෙකක් දාගත්තම මේ ස්ථාන දෙකේ වරායන් දෙකක් තියෙනවා. මේ ස්ථාන දෙකේ වරායන් දෙකක් සෙට් වෙනවා. ඉහළ තිබෙනවා මා තොට වරාය. ඊට පස්සේ අපි කවකට්ටේ තුඩ තියපු තැන අපිට කල්පිටියේ වරාය තියෙනවා. ඊට පස්සේ පැන්සලේ පහළ කොටසට තැන තියෙනවා සල්ව තොට වරාය. කොළඹට කවකට්ටේ තුඩ තියලා නැවතත් සල්ව තොටට ඇදලා පහළ ගත්තාම අපිට ගන්න පුළුවන් කළුතර නැත්නම් අතීතයේ කළු තොට නමින් හැඳින්වූ වරාය හඳුනා ගන්න පුළුවන්. ඒක නම් අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒකට හේතුව කවකට්ටුව නැතත් හඳුනා ගන්න පුළුවන්. නිල්වලා ගඟ මුහුදට වැටෙන තැන ස්ථානයේ කවකට්ට තියලා වලවි ගඟට පැන්සල අදිනවා. ඊට පස්සේ එතන චාපයක් දාලා නැවත අපි පැන්සලේ තුඩ අනිත් පැත්තට හැරෙවුවට පස්සේ අපිට පහසුවෙන්ම තවත් වරායක් හොයා ගන්න පුළුවන්. ඒ ගාලු වරාය. අපිට පුළුවන් මෙතන
කොඩ්ඩියාර් බොක්කාසිතව තියෙන වරායන් තුනක්. ඒ වරායන් තුන හඳුනා ගන්න අපි පහසුවෙන් පාවිච්චි කරන්නේ මේ කොඩ්ඩියාර් බොක්කේ පහළ තිබෙන තුඩ. පහළ තියෙන තුඩුවට කවකටුවේ තුඩ තියලා ඉහළ තියෙන තුඩුවට කවකට්ට අදිනවා. ඒක ඉතාමත් කුඩා චාපයක් තමයි වදින්නේ. අපිට මෙහෙම චාපේ ගහගත්තට පස්සේ අපිට පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් වරායන් තුනක්. එකක් තමයි පහළින් අපිට හඳුනා ගන්න පුළුවන් කුඩා නැම්මක් සහිත ප්‍රදේශයක ලංකාපටුන. ඉහළින් මේ චාපේ වදින තැන අපිට හඳුනා ගන්න පුළුවන් ගෝකන්න වරාය. ඒ විදිහට අපිට වරායන් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි කවකටුවේ තුඩ තියපු තැන අතීතයේ කොට්ටිආරම් වරාය හඳුනා ගන්න පුළුවන්. අපි ලකුණු කරොත් එහෙම මුලින්ම අපි කතා කරා පොළොන්නරුව නගරය සහ පරාක්‍රම සමුද්‍රය මේ චාපෙන් කැපෙන තැනින් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට පේනවා අපි කලින් ගහපු ඉරත් එක්ක කැපෙන ස්ථානයක් තිබෙනවා. ඒක අපිට අතීතයේ විශේෂයෙන්ම වැදගත් වෙන ස්ථානයක්. වර්තමාන නම් හබරණ කියලා අපි හඳුන්වන්නේ. අතීතයේ වැදගත් වෙන වෙළඳ මධ්‍යස්ථානයක් පැවතිච්ච තැන. ඊට පස්සේ අපිට පේනවා මේක කලා ඔයත් එක්ක ඡේදනය වෙන තැන. බලන්න කවකටුවෙන් කොච්චර වැඩ ගන්න පුළුවන්ද කියලා. Slim Canter People's Television Program of the Year. The nominees: Doramanalava, Sirasa Lakshapati, Hero Star, Copycat and Attapattama. Ladies and gentlemen, Slim Canter People's Television Program of the Year. The award goes to Lokavartawak Abhiyasa. Attapattama! Attapattama, ladies and gentlemen, winning the television program of the year. 15 වෙනි වරටත් අංක 1ට අටපට්ටම ඔසවා තැබූ මහා ප්‍රේක්ෂක පවුරට අපේ ප්‍රණාමය. එය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. දොරමඩලාවත් නිර්දේශිත නාම අතරට ඇතුළත් කළාට බොහොම ස්තුතියි.